ඇනිමි සීරියසයක් බාන්නස කරන්න ඔයාව අතත් පිළිගන්නවා මගේ YouTube චැල්ලකට මන්තන්න ඉති මගේ කතා වැහෙනවත් එක්ම වාට ටිකක් විතර කේන් තියන්න ඇති මොකද බම් මේ කතාව කියන්න ගොඩක් ප්‍රමාදුරයකට මට සමාවෙන්න ඉතින් පාරුකර නැතුව ඉක්මට මං කතාව කරන්න ඉතින් අදත් මංවාට ගෙනාවතින් ඔයාල මගින් එල්ලන සුපරිම කතාවන දයමනස්සේ ෂැඩෝ කියන කතාවේ තවත් අලුත්ම කොටස්කේපයක් අදමං ඔයත්ත කතාන බලාපොරොතු වෙන්නේ මේ කතාවේ සීසන් 2 එකේ එපිසෝඩ් නම්බර් 3-4-5 කියන කොටස් 3 කතා පටන්ගන්න ඉස්සෙල්ලා ඔය තාමත් වීඩියෝ එකට ලයිකයක් තාම නැතිකෙන්න අනිවාර්යයෙන්ම දාන්න වීඩියෝ ලයික් එකක් ඒත් පුංචි සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන බෙල් අයිකන් එක ඕල් කරොත් එම මේ කතාවේ අලුත්ම කොටස ඔයාගේ ළඟටම ගෙන ගන්න පුළුවන්. බ්ලඩ්කුයින් අවති වෙන්න ඉස්සල්ල ෂැඩෝගාව තිබුණ එමනස් බලය භාවිතා කරලා ෂැඩෝ මේ කරදරේ නතර කළ දානවා හිතන්න පටන්ගන්නේ ඒ කරදරේ තිවරයි එහෙනම් ඉතින් මට මෙතන ඉතල වැඩක් නෑ මං මෙතරී පිටවෙලා යනව කියලා ෂැඩෝ පිටවෙලා කියත් ඒ වෙනකොටත් ප්‍රමාද වැඩි මොකද ඒ වෙනකොටත් පූජාව සම්පූර්ණ වෙලා තමයි තියෙන්නේ බ්ලඩ්කුයින් අවදි වෙනවා අවදි වෙනකොට මෙතෙන්ට මුලින්ම එන්නේ ක්ලෙයා වගේම මේරි මේ දෙන්නත් එක මෙතෙන් ඇවිල පොඩ්ඩක් වටපිට පොඩේ සර්ච් එකක් දීලා බලනවා ඇත්තටම රජන කොහෙත ඉන්නේ යාතිකාව සම්පූර්ණ උනාද කියලා අන්න එතකොටම නොහිතෝ විදිහට පොඩි පහරක් එල්ල වෙනවා බ්ලඩ්කුයින්ගෙන් කාටද ක්ලෙයාට හිතාගන්න බැරි වෙනවා මේ පහර මොකක්ද කියලා ක්ලෙයා ගොඩක් දක්ෂ සටන්කාරියක් හැබැයි එයාගේ ශක්තිය එක වෙලාවකින් අඩු වෙලා යනවා මොකද බ්ලඩ්කෝයින් කියන්නේ රුදිර කුමරිය එයාට අවශ්‍යයි රුදිරය සේවිකාවක් විදියට රජනයනේ ඔයදේ කරන්න එපා කියලා මේරා කෑගාන පටන් කරනවා හැබැයි වැඩක් වෙන නෑ මේ වෙනකොටත් කලින් පාර වගේම රජින හොඳටම ඔමුතු වෙලා තමයි ඉන්නේ මෙන්න මෙතෙන්ට එනවා බීට එන්නේ එයාගේ යාළු කටියත් එක්ක එයාල තීරණය කරනවා ෂැඩෝ ගාඩියන්ලා විදිහට මෙතෙන්ට ඇවිලා බ්ලඩ්කුයින්ව විනාශ කළ දාන්න හැබැයි එයාලා හිතුවට මේක ලේසි කියලා එහෙම ලේසි වෙන්නේ නෑ ෂැඩෝ ගාඩියන්ලා අතරේ බීට කියනෙත් ගොඩක් විශේෂ කෙනෙක් හැබැයි බීටගේ ශක්තියත් හොඳටම මති වෙනවා මෙතනදී මොකද බ්ලඩ්කුයින්ගේ බලය ගොඩක් වැඩි බ්ලඩ්කුයින් එල්ල කන පහරකට බීටගේ ශරීරය තුවාල වෙනවා එයත් එක ආපු ඔක්කොම කටිය තුවාල වෙනවා තුවාල වෙලා ඉතපු හැම කෙනාගෙම රුද්දරය ටික උරාගන්න පටන් ගන්නවා බීටට තේරුණු පටන් ගන්නවා එයාලගේ ශරීරය තිබුණ පිරිසිදු රුද්දිරය මේ වෙනකොට අපිරිසිදු වෙලා තමයි තියෙන්නේ කියලා කලින් පාර එයාලව සයින්ටිස්ලා පරීක්ෂණ කරනකොට ශරීරයේ විකෘති වුණ විදිහටම පත්වෙන්න පටන් ගන්නවා මේ දේ නිවැරදි කළේ ෂැඩෝ දැන් යාල කල්පනා කරනවා ෂැඩෝගේ බලයයි බ්ලඩ්කුයින්ගේ බලයයි මොකක්ද මේක හොඳ හා නරකද මෙතන මොකර දෙයක් තියෙනවා කියලා ක්ලෙයාගේ ජීවිතේ නැතිවුණාට පස්සේ ක්ලෙයාගේ ජීවිතේ බේරගන්නවා ෂැඩෝගේ මිතුරියක් ඇගේ නම තමයි අරෝරා කියලා කියන්නේ දුෂ්ටකමේ රැජින ඇයි කියන්න පටන් ගන්නේ ඔයා අවදි වුණාද මම හිතුවේ තව ටිකක් ඔයා නිදියගයි කියලා හැබැයි මම මේ වෙනකොට ඔයාගේ සහෝදරයාගේ වීඩියෝ ටිකක් බලබල තමයි ඉන්නේ ඒවා තිබුණේ ඔයාගේ මතකයේ ක්ලේ අහන්න පටන් ගන්න ඇත්තටම ඇයි ඔයා මාව බේරගත්තේ ඇත්තටම ඔයා කවුද ඔයාට ගොඩක් විස්තර මට කියන්න බෑ හැබැයි මං ඔයාට මගේ නම කියන්නම් මගේ නම අරෝරා ගොඩක් කට්ටිය මට කියනවා දුෂ්ටත්වයේ රජින කියලා නපුරු මායාකාරය කියලා එක නම් වලින් මට කතා කරනවා හැබැයි ඉතින් මං කැමති නම තමයි අරෝරා ඊළඟට ඔයාගේ ප්‍රශ්නය උනේ ඇයි මං ඔයාව බේරගත්තේ කියන එක ඒක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක් කොහොමද මං ඔයාට උත්තර දෙන්නේ හරි මං ඔයාට මෙහෙම උත්තරයක් දෙන්නකෝ සමහරක් විට මං ඔයාව බේරගන්න ඇත්තේ එයාගේ සහෝදරිය තමයි ඔයා අන්න ඒක හින්දා දැන් ඉතින් අහන්න එපා එයා කියන්නේ කවුද කියලා මේ දේ කියනවත් එක්කම අරෝරා මිත්‍රේ අතුරුදහන් වෙලා යනවා නැවත පාරක් මතුවෙනවා ක්ලෙයාගේ ශරීරයෙන් මෙන්න මේ වෙලාවදී මේ දේ මේ විදිහට සිද්ධ වෙන්නේ අරෝරා දන්නවා සිටියාගේ සහෝදරයට ගොඩක් ආදරය කියලා ඒක හින්දා ක්ලෙයාගේ ජීවිතේ නැති වෙන්න අරෝරා දුන්නේ නෑ හැබැයි මෙතන තියෙන එකම ප්‍රශ්නේ තමයි කොහොමද අරෝරා මතු වුනේ කියන එක අරෝරට ඉතින් ගොඩක් ලොකු වැඩක් දැන් කරන්න තියෙන හින්දා එයා ඒකට උත්තර දෙන්නේ නෑ ටික වෙලාවක් ගියාට පස්සේ හැම කෙනාම මවිතයකට පත් කරන දෙයක් අරෝරා කරනවා ඒ කරන්නේ ෂැඩෝ වගේම එයා ගාව තියෙන එමනස් බලය භාවිතා කරනවා
මේක භාවිතා කරන්නේ කොහොත් කියලා මම ඔයාට කියන්නම්. මේ වෙලා වෙති අරුරට හැකියාව තියෙනවා රුදිර කුමරිය වන එලිසබත්ගේ ශක්තිය ඔරාගෙන ඒක එයාට විරුද්ධව භාවිතා කරන්න. ඒ භාවිතා කරනවා කියල කියන්නේ යම් කිසි පුද්ගලයගේ තියෙන බලය එයාට විරුද්ධම් භාවිතා කරන එක. ලූලා නැතිවලට කණයා පණ්ඩිතයා කියලා අරෝර තීරණය කරනවා මෙතරති ප්ලේටයිවිස් ඕව ඇම් ආරෝරා කියල කියන්න හතුරකොටම සම්පූර්ම වැඩේ අවුලලා යනවා අරෝරගේ ශක්තිය හොදට මති. මෙන්න මේ වෙල්ලා වෙතේ අරෝර දාපු බාධක වැට සම්පූර්ම විනාස වෙලා යනවා. අරෝර හිතන්න පටන් කන්නවා කට්ටියට චාටර වෙන බැරහින්දා ඇත්තටම මගේ ප්‍රශ්නයක් නම් නෙමේ වෙලා තියෙන්නේ මේ ගෑල්ලොමයාගේ ශරීරයේ ශක්තිමත් මත කියලා මෙතරින් අතුරුදහන් වෙලා යන්න. වෙල්කම් මයිඩිය ඩාක්නස් මන්තැන් ලෑස්ති ඔයාගේ ක්‍රීඩාව නරබන්න. වසර ගණනාවට පස්සේ කෙනෙක් අවතුනාට පස්සේ අපි යාව ඉක්මනින්ම ඉවරැක් කළ දානකය කිසිම විනෝධයක් නන්නෑ. අවස්ථාව ලබාති නොෝනේ එයටත් ලස්සන ක්‍රීඩාවක් කරන්න. මොකද එයත් බලාගෙන ඉන්න ඇති බලාගෙන ඉන්න ඇති එය සෙල්ලං කරන්න. මෙන්න මේ වෙලා වෙති හැම කෙනා පුදුම වෙනවා. ඇයි ෂැඩෝ බලාගෙන ඉන්නේ. ඇයි ෂැඩෝ පහරතින් නැත්තේ. විනෝද වෙන දුන්න කාලේ හොතට මැති තවත් නම් පොඩ්ඩක්වත් දෙන්නේ. රජිනියනේ ඔය කොයිතරම් වෙලාවක් ඔය ක්‍රීඩාව කරන්නද ටික විවේකයක් කරගන්න. ගොඩල්ලුක බලවත් සතුරෙක් කියන්න පුළුවන්ද ඔබේ නම්මොකක්ද කියලා. ද රිකවරි යටමෙක් විනාශ කිරීමේ ශක්තිය සදාටම වහලතාලා ෂැඩෝ තීරණය කරනවා එලිසබත් රජිනගේ හදවත ඇතුළෙ තියෙන ඒ හොඳ පැත්ත නැවත පාරක් අවබෝධ කරගන්න උදව් කරන්න. ෂැඩෝ මේ වෙලා විතේ එලිසබත් රජිනගේ ඇතුළ තියෙන නපුරු ගතිගුණ සේරම නැති කළ දානවා. එයාගාව තියෙන බලය භාවිතා කරලා තවත් එක ප්‍රශ්නයක් උදා වෙලා තියෙනවා. මේ වෙනකොට ක්ලෙයා හිතන්න පටන් අරගෙන තියෙනවා එයාට මොකක් කරේ බලයක් තියෙනවා. එයා බය වෙනවා ඒ බලෙන් එයාට කරදරයක් සිද්ධ වෙයි. එයා වටා ඉන්න කට්ටියට කරදරයක් සිද්ධ වෙයි කියලා. සිත් කියන්න පටන් ගන්නේ බයවෙන්න එපාකේ. දවස්සක ඔයාට තනිකමත් දැනන ඕනම වෙලාවක වගේ පිටිපස්සෙන් මං ඉන්නවා. ඔයාට බයවෙන්න කිසිම දෙයක් නෑ. ඒක නෙමෙයි සිට්. ඔය දන්නවද දෙයක් මොකක්ද. ඔය දන්නවද ෂැඩෝ කියන්නේ කවුද කියලා. ෂැඩෝ ඒ හාදය නේද අපේ ස්කෝල විනාස කළේ. නෑ මං වැඩ දෙයක් යාගෙන දන්නේ නෑ. අනිත් එක ස්කෝල කට්ටිය කියන්නේ එයාම දුෂ්ටයක් කියලනේ. මේ කතාව මේ විදියට සිට් එයාගේ අකටත් කියලා කල්පනා කරනවා. සල්ලි නැතිවෙන ඕනම වෙලාවක නැවත පාරක් සල්ලි ලබාගන්න තියෙන හොඳම උල්පත තමයි ලෝලස් සිටී කියල කියන්න. දැන් ඉතින් ඒකත් මගේ ගබඩාවට වැටන එක කොටසක් තමයි. ගැමාගේ ශොප් එකින් ගොඩල්ලකු මුදලක් හම්බ කරන හින්දා මේ වෙනකොට කප්පංගන්න සෙට්ටකුත් ලෑස් වෙලා තමයි ඉන්නේ. මේ අයල සෙට්ට කල්පනා කරනවා ඉතින් මේ ගෑලොමැකටිය බය කල්ලා එයාලගේ අතේ තියෙන සල්ලිටි කරගන්න. හැබැයි මෙයාලා දන්නේ නෑ මෙයාල මේ සන්ධිධාන්නේ ෂැඩෝ ගාඩියල්ලට කියලා ටික වෙලාට පස්සේ මෙතෙන්ට එනවා ඇල්ෆා. ඇල්ෆා ආවට පස්සෙතින් කට්ටියට ඉතින් සම්පූර්යෙන්ම හීන් දාඩිදාන පටන් කරනවා. ඇල්ෆා අනකරනවා එයාගාව ඉන්න සෙබලියන්ට එක්කෙනෙක්වත් ඉතුරු කරන්න නැතුව කට්ටියොම ඝාතනය කරන්න කියලා. මේ වෙනකොට සිඩ් වැඩිපුරම ආසකන දෙයක් තමයි රත්තරං කාස කියන්නේ. තමන් වැඩිපුරම ආසකන දෙයක් නැති වෙනවනම් ඒක උදුරල හරි අරගන්න ඕනේ. සිත් තීරණය කරනවා එහෙනම් මේ ක්‍රීඩාව මම වෙනස්ම විදිකට ප්ලේ කරන්නම්. අද ඉදම් මගේ නම ජෝන් සිමෙත්. කවුරුවක්කත් දන්නේ නෑ මං කවුද කියලා. සාදරයෙන් පිළිගන්න ඔයාව මගේ ආදරණීය ෂැඩෝ. කරුණක් කළා ඔයා ඒ නමයි මට කතා කරන්න නැතුවෙන්න. මොකද මේ වෙලා වෙති මම රඟපාන්නේ ජෝන් ස්මිත් කියන චරිතය. ඔයාට පුළුවන් මට ස්මිත් කියලා කියන්න. මොකක්ද අපේ සැලස්ම ඒකෙන වගේ ප්‍රශ්නය. මේ වෙනකොට එක බැංකු මංකොල්ලකාරෙක් තීරණය කරලා තියෙනව රත්තරංකාසි දෙන්නේ නැතුව මෙන්න මේ කඩදාසිකොල හඳුන්වා දෙන්න. මෙන්න මේක තමයි අපේ ඊළඟ සැලස්ම. මම දන්නවා ඔයාට අවශ්‍ය කරනවා කෙනෙකින් පලියරගන්න. එවිදියට මටත් ඕනේ මේ කඩදාසිකොල කතන්දරේ නතර කරන්න. එහෙම නැත්නම් මගේ ගේම ඉස්සරහට ප්ලේ කරන එක ටිකක් විතර මට කම්මැලි දායක වෙන්න පුළුවන්. මමන හිතන්නේ ඒ දේ අපිට කරන්න පුළුවන් කියලා.
මීට සුගෝෂි තමයි මේ සල්ලි නිර්මාණය කරන්නේ. අපි කොහොමද ඒ සල්ලි එයාගෙන් හොරකම් කරන්නේ? මටම තේරෙන්නේ මොකක්ද ඔයාගේ සැලස්ම කියලා. රත්තරංකාසි එකක් සමානයි එක කඩදාසි කොලයකට. රත්තරංකාසි 3ක් සමානයි කඩදාසි කොල 3කට. හොඳට බලන්න මම මේ මොකද්ද කරන්න කියලා. අපි ගාව රත්තරංකාසියක් තියෙනවා කියලා කියන්නේ අපි ගාව තියෙනවා කඩදාසි කොලයක්. එතකොට කඩදාසි කොල වැඩි වෙන්න මොකද්ද වෙන්නේ? මොකද්ද වෙන්නේ? රත්තරංකාසි අඩු වෙනවා. මිනිස්සු තීරණය කරනවා කඩදාසි කොලේ අරගන්න. මොකද අරගෙන යන්න පහසුයි. ඒ වගේමයි ගනුදෙනු කරන්නත් හරිම ලේසි. අපි කරන්න ඕනේ යුකී වෙන්න මේ දේ. අපි කඩදාසි කොල අච්චු ගහන්න ඕනේ. ඊට පස්සේ අපි ඒවා බෙදා හරින්න ඕනේ. ඊට පස්සේ අපි ගාව ඕන තරම් තියෙනවා මොනවද? රත්තරංකාසි. මේවා බොරු ඒවා කියලා දැනගත්තට පස්සේ වෙනස්සුට මේක එපා වෙනවා. ඊට පස්සේ මේක බංකොලොත් වෙනවා. අපිට පුළුවන් ඒක අපේ පැත්තට වාසිදායක කරගන්න. අලුත්ම සැලස්මත් මේ විදියට ප්ලේ කරලා සෙට් යනවා නූලස් කඩේකට. ඊට පස්සේ එයාගේ කෑමක් කන්න තවත් කෙනෙක් ඇවිල්ලා තිනවා. ඔයාට පේන්නේ බලපැටියෙක් වගේ නේද? හැබැයි මේ බලපැටියෙක් නන් නෙමෙයි. මේ එන්නේ ඩෙල්ටා. ඩෙල්ටා ඇවිල්ලා තින් තවත් එකක් දෙන්න කියලා ඉල්ලනවා. ඊට පස්සේදී ෂැඩෝ මොනව කරන්නද? එයා තීරණය කරනවා එයාගේ පුංචි බලපැටියට කන්න දෙන්න. මැටිකෝප බර ගානක් කන්න දෙනවා ඩෙල්ටට. ඊට පස්සේ මෙයාව කාර්යය තමයි අරගෙන යන්නේ. ලොක්කා ඔයා ගාව අද නරි ගඳයි. ඔව් මම නරියෙක් කීතිය නෑ මං කිව්වේ මං නරියෙක් දඩයන් කරන්න ගියා. ඒක හොඳයි. ඩෙල්ටත් කැමති නරියෝ අල්ලන්න යන්න. සමා වෙන්න. නරියව දඩයන් කළා ඉවරයිනේ. මම මේ යහන්නම ඉතියි. ඇල්ෆා ඔයා ගැන බලන්නේ නැද්ද? ඔයා මේ එහෙම යන්නේ? අන්න එතකොට තමයි ඩෙල්ටට මතක් වුණේ එයාට දෙයක් අමතක වුණා කියලා. ගුටි කන්න වෙන හින්දා ඉක්මනටම දුවලා යන්න තමයි තීරණය කරන්නේ. ඒත් ඩෙල්ටට ඕනේ ෂැඩෝත් එක්ක නරියෝ අල්ලන්න යන්න. ෂැඩෝ කල්පනා කරනවා ඉතින් පවුලේ බාලයනේ මොකක් හරි දෙයක් මෙයා වෙනුවෙන් කරන්න ඕනේ කියලා එකගෙන යනවා පොඩි සල්ලි වංචාවක් කරන්න. සල්ලි අච්චු ගන්න ඉස්සෙල්ලා සුගෝෂි කොහොමද මේ සල්ලි මුද්‍රණය කරලා තියෙන්නේ කියලා හරියට බලා ගන්න ඕනේ. මේ වෙලාවේදී ඩෙල්ටට හම්බ වෙනවා එයාගේ සහෝදරෙක්. කියන්න පටන් ගන්නේ ඇත්තටම ඔයා ගොඩක් ලොකු වෙලානේ. මම ඔයාගේ අයියා කෙනෙක්. ඉතින් අපේ ඔක්කොම එකම පවුලනේ මාව අතැල්ලා දාන්න. ඔයා මට යන්න දෙනව නේද කියලා කිව්වත් ඩෙල්ටා මෙයාව මරලා දානවා. ෂැඩෝ අහන්න පටන් ගන්නේ ඇයි ඔයා එහෙම දෙයක් කළේ? එයා කිව්වනේ ඒ ඔයාගේ සහෝදරයෙක් කියලා. සහෝදරෙක්ව එහෙම ඝාතනය කරන එක හරි නෑනේ. මට නම් වැඩක් නෑ ලොක්කා. අනිත් එක ඒ වගේ නෝන්චිල්ලෙක්ව මම මගේ සහෝදරයා විදියට තියාගෙන ඉන්න එකේ ඇති පළක් නෑ. මගේ තාත්තට ඉදිය ළමයි 100ක්. කවුද දන්නේ කාගේ ළමයිද කියලා. අනිත් එක මට වැඩක් නෑ. හැබැයි මං ගාව තියෙනවා නියම අදහසක්. ඔයා කැමති නම් මොකද්ද? ඔයාට බැයිද තාත්තා වෙන්න? මම කැමති අම්මා වෙන්න. ඩෙල්ටා කැමති අම්මා කෙනෙක් වෙන්න. ඩෙල්ටට පුළුවන් ළමයි 100ක් බෝ කරන්න ඔයත් එක්ක. ඒ දේ නම් කවදාවත් සිද්ධ වෙන්නේ නෑ. ආයි යහන්නම් එපා මගේ. මේ වෙනකොට තවත් එක ලොකු ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි ස්මිත් කියලා කෙනෙක්ගේ සල්ලි වංචාවක්. මේ මුදල් නෝට්ටු වංචාව පිටිපස්සේ ඉන්නේ ස්මිත් කියලා දැනගෙන තියෙනවා ෂැඩෝ ගාඩියන්ලා. ඇත්තටම මේකට කලබල වෙන්න ඕනකමක් නෑ. ඒත් ප්‍රශ්නේ තියෙන්නේ ඇල්ෆා මේකට ගොඩක් කලබල වෙනවා. ඒකට හේතුව ඇල්ෆා දන්නේ නෑ මේක පිටිපස්සේ ඉන්නේ ෂැඩෝ කියලා. ෂැඩෝ ඇත්තටම මේ කතාව එයාගේ පවුලේ කට්ටියකින් හංගගත්තා. ඒ කියන්නේ එයාගේ පුංචි පවුල වුණ ෂැඩෝ ගාඩියන්ලා එයාලකින් හංගගෙන තමයි මේ සෙල්ලම කරන්නේ. ඒකට තියෙන එකම හේතුව තමයි එයාලගේ පවුලේ අයගේ ජීවිත ආරක්ෂා කරන්න ඕන හින්දා. ෂැඩෝ තීරණය කළා මේ ගේම් එකට මං අත ගැහුවොත් එහෙම අනිවාර්යයෙන්ම මගේ කට්ටියට මොකක් හරි ඩැමේජ් එකක් ඒකෙන් සිද්ධ වෙනවා. ලේඩි එල්ෆාට පොඩි පණිවිඩයක් අරගෙන එනව නෝ. මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගැමාට. ගැමාගේ රෙස්ටොරන්ට් එක මේ වෙනකොට හොරු අල්ලගෙන තමයි try කරන්නේ. මේක දිහා ටිකක් වෙලා කල්පනා කරලා ඒක එච්චර දෙයක් නෙමෙයි නෝ. අපි දෙන්නේ කැවලා වැඩ එකලස්සක් කරලා දාන්න. සමා වෙන්න. ඒ වැඩේ මට බාර දෙන්න. මොකද මීට කලින් කිසිම දවසක ගැමා සටන් කරන්න ගිහිලා නෑ. එයාට සටන් කරගන්න බෑ.
මෙන්න මේ වෙලාවෙති ඇල්ෆට හිතාගන්න බැරිවෙනවා එයාගේ නංගිට මොකද එයා දෙන උත්තරය කියලා. නායිකාවක් විදියට කෙලින්ම බෑ කියන්න පුළුවන්. ඒත් අක්කා කෙනෙක් විදියට ඒතේ කරන්න බෑ. හැබැයි නංගිව තනියම යවන්නත් බෑ. මෙන්න මේ වෙලාති ඇල්ෆ කියන පටන් ගන්න එහෙනම් කිහින් වැඩේ කරන්න. ඔය දෙන්න එයත් කියන්න උතව්වට කියලා තවත් දෙන්නෙක් ස්ටෑන්් බයි යවනවා. මංකොල්ලකාරයෝ කියලා කිව්වට මෙයාල ඇපිල්ල නිංචල සෙට් එකක් ෆයිට් කරගන්න බැරි සෙට් එකක් නෙමේ ෆයිට් කරගන්න පුළුවන්. ගැම්ම ඉතින් මෙතන පාලිකාවනි එයා තීරණය කරනවා එයා කඩේ වැඩ කරන්න විතියට එයාගේ චොකලට් කඩේ මෙතනත් කතාපා කරන්න ඒවයිතින් වැටක් නෑ ඒකා විතුපු අනිත් දෙන්න තීරණය කරනවා මෙයාගේ බොඩිගාට් ලව විනාස කළ දාන්න. ගැම්මා තීරණය කරනවා එහෙනම් ඔයයි මමයි තමයි තැන් ඉතුරු වෙලා ඉන්නේ. මම දැන් ඔයාව ඉවරයි කරනවා කියලා පාරක් එල්ල කරන්න. ඊට කලින් මේ නිංච ඇවිල්ලා ගැමාගේ ඔල්ලුවටම පහරක් එල්ලගන්න ටෝම් ගාලා ගැමා බයින පටන් කරන්න කියන්න පටන්කන්නේ ඔයා සම්පූර්ම වැරදි ඔයාට තේරෙන්නෑ ෆයිට් කරන්න 1 2 3 කියලා කියන්න ඕනේ. එතකොට තමයි මම ලෑස්ති වෙන්නේ. අනිත් එක ඔයා මට ගහනවා කියලා මට කලින් කියන්න ඕනේ. එහෙම නැතුව පුළුවන් ෆයිට් කරන්න. ඇත්ත දැන් මං ඔයාගේ හැම ඉරියව්වක්ම අල්ලගෙන තමයි තියෙන්නේ. ඔයාට බෑ මගෙන් බේරලා යන්න. මටන තේරණෑ මේ කෙල්ල මොනව කියනෝද කියලා. මගේ හැම ඉරියව්වක්ම අල්ලගෙන එයාට හරියට කෙලින්මට පහර එල්ල කරගන්නවත් බෑ. මට තේරෙන්නේ නැති ඇයි මෙයාට මේ වගේ ලොකු බලයක් තිබිලත් මෙලෝදයක් කරගන්න බෑ. දෙවෙනි පාරත් එල්ල කරන ඔළුවට ටාං ගාලා ආපහු සැරයි ගැමා කෑ ගන්නවා. මොකද යකඩත් නැවෙනවා. ඒක ඔළුවත්ද එහෙම නැත්නම් ගල් ගෙඩියක්ද? ගැමාට දැන්නම් ඉතින් ටිකක් විතර කේන්ති කියලා තමයි තියෙන්නේ. ගැමා තීරණය කරන හරි. මගේ ඔලෝගැකම අඩු වුණා ආයිස්සරයක් මම වාට පහර දෙනවා කියලා. දැන් ඉතින් මේ නින්ජට එපා වෙලා තියෙන ඊට පස්සේ එල්ල කරන පහරක් මුළු බිත්තියම කල්ල යනවා. මේ සද්දේ ඇහෙනවා ඉතින් ඇල්ෆටත්. මොකද ඇල්ෆා දීලා තියෙන්නේ එයාට ළඟ තැනක්. ඇල්ෆා අහලපාලා ඉන්නවා. මේකට ඉන්වෝල් වෙන්න බැරි හින්දා තීරණය කරනවා ඕකි ඕන දෙයක් කරගත්තාවේ. තේරෙන්නේ නැතේ ගුටි ගාලවක් ගත්ත ආපස්සරක් එයි කියලා. මගේ කකුල ගලක වැදුනා. ඒකයි මම වැන්නේ. එහෙම නැත්නම් ඔයාට බේරන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ මකින්. ඔයාගේ නහය ලේවැක් කරනවා. කට්ටිය ටික පරිස්සමින්. මේ මිනිස්සයා ගොඩක් භයානකයි. එයා මට ගොඩක් පහර දුන්නා. මට මීට කලින් මෙයා වගේ භයානක කෙනෙක් හම්බ වෙලා නැහැ. මීට කලින් කියලා අදමයි හම්බත් උනේ. කියන්න පටන් ගන්නේ මේ නින්ජා මේ කෙල්ල බොරු කියන්නේ. මෙච්චර වෙලා මට ගැහුවා. අනිත් එක මං ওই කියන තරම් ශක්තිමත් මිනිස්සෙක් නෙමෙයි. මං ගෙදර යන්නම්. ඔයාලා දැන් මගේ අනිත් කටට ගහලා ඉවරයිනේ. මට යන්න දෙන්න කියලා නින්ජා තීරණය කරන ඉක්මනටම පැනලා යන්න. ආපස්සරයක් එල්ල කරනවා ගැමා පහරක්. හැබැයි මේ පහරත් කන්නාවට ගිහිල්ලා හරියට වදිනවා මේ මිනිස්සයාට. වැදිලා එතන මැරෙනවා. මං වැඩිය සටන් කරන්න යන්නේ නෑ. ඔයාලා දැක්කනේ ඒක තමයි මගේ රහස් සටන් ක්‍රමය. කොච්චර බැනගත්තත් කොච්චර රන්ටු වුණත් ඇලෙක්සියා කුමරියට ඉතින් සිට් නැතුවම බෑ. කඩු ෆයිට් එකක් ගල්ලා ඊට පස්සේ සිට්ව පරාජයට පත් කරනවා. මාර උජාරුවකින් තමයි ඉන්නේ. ඊට පස්සේ දෙන්නත් එක්ක ගිහිල්ලා බර්ගර් එකක් කනකමන් කල්පනා කර කර ඉන්නවා ඇත්තටම ඇයි එයා මේ දේ කරන්න කියලා. සිට් නම් මේවා අහන්නේ නෑ. සිට් ඕන වෙලා තියෙන්නේ අරන් දෙන දෙයක් අහලා ඔහි පැත්ත කරලා ඉන්න. කියන්න පටන් ගන්න ඊට පස්සේ ඇලෙක්සියා කුමරියම සිට් අහන්න නැති හින්දා මට ඕනේ මගේ අක්කා වගේ වෙන්න. එයා ගොඩක් ශක්තිමත්. මට හැකියාවක් ලැබුණේ මගේ යාළුවා වන රෝස්ට උදව් කරන්න. එයා ගොඩක් ශක්තිමත් එතකොට මං ගොඩක් දුර්වලයි. කණ්ඩායමේ නායකයා විදියට ඉඳලත් මට හැකියාවක් ලැබුණේ එයාට උදව් කරන්න. මට ඕනේ නැවත පාරක් එයාට උදව් කරන්න. ඒකට මං ශක්තිමත් වෙන්න ඕනේ. අන්න ඒකෙන්ද තමයි මම මේ පුහුණු වෙන්නේ. ඒකයි තියෙන එකම හේතුව. ඔයත් නිකම් මෝඩෙක් වගේ ඉන්නේ නැතුව පොඩ්ඩක් පුහුණු වෙන්න. එතකොට ඔයාටත් පුළුවන්. සල්ලි අච්චු ගහන වැඩේ මේ වෙනකොට හොඳටම වැඩ කරනවා. මේ වෙනකොට හොයාගන්න බැරි වෙලා තියෙනවා ඇත්තටම ඇත්ත කොල්ලේ මොකද්ද බොරු කොල්ලේ මොකද්ද කියලා. යුකී අහන්න පටන් ගන්නේ ඇත්තටම ඔයාට පුළුවන්ද ඕකෙන් ඇත්ත සල්ලි කොල්ලේ මොකද්ද කියලා හොයාගන්න. ඕකත් මහ ලොකු දෙයක් ඈ. හොඳට පේන්න තියෙන්නේ අලුත් කොලේ. ඒ කියන්නේ බොරු කොලේ. සෞතුට වගේ ගිහිල්ලා තියෙන ටික පරණ වෙලා තියෙන්නේ. ඒක තමයි හොඳ එක. මුදල් වංචාව පිටිපස්සේ ස්මිත් එන්නවයි කියලා දැනගත්තට පස්සේ ෂැඩෝ ගාඩියන්ලා 3 දෙනෙක් තීරණය කරනවා මේකේ ඇත්ත නැත්ත හොයාගන්න. මේ යන්නේ රොස් කුමරියයි එයාගේ යාළුවෝ දෙන්නයි. මේ 3 දෙනත් එක ගිහිල්ලා කෝච්චිය පොඩ්ඩක් පරීක්ෂා කරනකොට මෙතෙන්ට එනවා ජෝන් ස්මිත්.
ඇවිල්ලා ජෝන් ස්විච්ගේ හැකියාවේ මෙයාලව හිරකන්නවා. පුදුම හිතෙන දේ තමයි ෂැඩෝගේ බලයට හැකියාවක් ලැබෙන්නේ මේ ජෝන් ස්මිත්ගේ මකුණු දෙල් කඩන්න. පුදුම හිතෙනවා මොකද ෂැඩෝගේ බලයට පුළුවන් ඕනම දෙයක් කරන්න. ඊට පස්සේ මෙයාලෝ මේ ට්‍රේන් එකෙන් එලියට විසික් කළ දානවා. ආපෝ සැරැක් එන්න එපා කියලා. මේක ගොඩල්ලකු වස ලැජ්ජාවක් රෝස් කුමරියට තීරණය කරනවා ගිහිල්ලා ආපොස්සර ෆයිට් කරන්න. ඒත්යාගේ යාලෝ කියන පටන් කරන්නේ අපිට මෙතනින් යට ගමන් කරන්න බෑ. ඒ මොනොත්තේම මීට වඩා තත්ත්ේ දරුණු වෙනවා. හොඳමතේ තමයි මේක ගිහිල්ල අපි වාර්තා කරන එක ලේඩි ඇල්ෆට. අනිත්තක දැන් අපිට කෝච්චි අල්ලන්නත් බෑ. කෝච්චි ගොඩක් දුරට ගමන් කරලා ඉවරයි. ජෝන් ස්මිත්ගේ පළමු ෆයිට් එකෙන් ඔන්න ඔය විදියට තවත් සුපරිම කොටස් 3ක් ඉවර වෙනවා. මේ කතාව ඊළඟ කොටස් 3ෙන් අපි ඉක්මනියව මුණ ගැහුම්. මේ පාරනම් අනිවාර්යයෙන්ම ඉක්මනින් මුණ ගැහෙනවා.